සාගරය කියන්නේ විටක මිනිසාගේ ජීවිතය සුරකින මහා බලවේගයක්. හැබැයි තවත් අවස්ථාවක මිනිසුන් ලක්ෂ ගානක් එක තප්පරයකින් ජීවිත උදුරාගන්න රුදුරු රාක්ෂයෙක්. සුනාමිය කියන්නේ ජපන් වචනයකින් වරණගෙන වචනයක්. ඒ වුණත් මේ වචනයේ තියෙන භයානකකම අපි හොඳින් දන්නවා. මොකද 2004 වර්ෂයේදී මේ මහා භයානක අත්දැකීම අපේ රටේ සියලුම දෙනාට හොඳින්ම දැනුණා. ඉතින් ඒ නිසා තාමත් අපේ මිනිස්සු සුනාමිය කියන වචනයටත් බොහොම බයයි. හිතවතුනි, අද අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ ලංකාවටත් බලපාපු ලෝක ඉතිහාසයේ සිදුවුණු ලොව දරුණුතම සුනාමි ව්‍යසනය ගැන. ඒ වගේම අනාගතයේදී ලංකාවට මුහුණ දීමට වෙන මෙගා සුනාමි තත්ත්වයන් සහ ඒවාට මුහුණ දීමට අපි කළ යුතු දේවල් ගැනත් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි තවත් ප්‍රමාද නොකර ඉක්මනටම වීඩියෝ එකට යමු. අපි මුලින්ම කතා කරලා බලමු මොකක්ද මේ සුනාමියක් කියන්නේ කියලා. සුනාමි කියන වචනය ජපන් භාෂාවෙන් වරණගෙන්නක්. එය මහා ප්‍රචණ්ඩ මුහුදු රළකට යෙදෙන තනි වචනයක් වුණත් එයින් සිදුවන හානිය නම් අතිවිශාලයි. සාමාන්‍යයෙන් සුනාමියක් ඇති වෙන්නේ මුහුදේ ගැඹුරුම තැනක ඇතිවන භූකම්පනයකින්. ඒ වගේම ගිනිකඳු පුපුරා යමකින් වුණත් මේ සුනාමියක් ඇති වෙන්නට පුළුවන්. මිට අමතරව ගත්තහම හිතවතුනි විශාල අභ්‍යවකාශ වස්තුවක් ඔය අපි කියන විශාල ගණයේ උල්කාපාතයක් මුහුදේ ගැටීමකින් වුණත් අති විශාල සුනාමියක් ඇතිවීමට පුළුවන්. හිතවතුනි දැන් අපි කතා කරලා බලමු 2004 සුනාමි ව්‍යසනය ගැන. මේ සුනාමි ව්‍යසනයෙන් ඇත්තටම ලංකාවට විශාල හානියක් සිදු වෙනවා. ජීවිත දසදහස් ගාණක් විනාශ වෙනවා. ඉතින් මේ ගැන අපි මුලින්ම කතා කරලා බලන එක ගොඩක් වටිනවා මේ කාලවකවානුවේදී. හිතවතුනි මේ මහා සුනාමි රළෙන් ගොඩබිමට රැගෙන ආපු ශක්තිය කොපමණද කියනවා නම් ඔබ ඒක විශ්වාස කරන එකකුත් නෑ. ඔයාලා දන්නවා ඇති 1946 දී හිරෝෂිමාවට ඇමරිකාව මගින් පරමාණු බෝම්බයක් අතාරිනවා. ඒ පරමාණු බෝම්බය තමයි ලිටිල් බෝයි කියලා කියන්නේ. මෙන්න මේ පරමාණු බෝම්බෙන් කිලෝටොන් 16ක ශක්තියක් නිකුත් වුණා කියලා තමයි මේ වාර්තාවල සඳහන් වෙන්නේ. හිතවතුනි මෙන්න මේ බෝම්බයෙන් නිකුත් වුණු ශක්තියටත් වඩා අපිට 2004 දී ආපු සුනාමි රළ මගෙන් ගොඩබිමට ගෙන ආපු ශක්තිය ප්‍රබල වෙනවා. 2004 දී ලංකාවට ආපු සුනාමි රළ පහරෙන් ගෙන ආපු ශක්තිය ගණනය කරාම හිරෝෂිමාවට එල්ල කරපු ලිටිල් බෝයි කියන මේ පරමාණු බෝම්බයටත් වඩා 1500 ගුණයකින් ප්‍රබල වෙනවා. හිතවතුනි මෙවැනි ශක්තිමත් රළ පහරකින් ගොඩබිමට සිදුවෙලා තියෙන හානිය සුනාමි ව්‍යසනයෙන් පස්සේ මුළු මහත් ලෝකයටම දකින්නට පුළුවන් වුණා. ලංකාවේ මුහුදු විරලවල් ආසන්නයේ තිබුණු රේල් පීලි හරියට බයින්ඩින් කම්බි නැමිලා වගේ 6-7ට නැමිලා තිබුණා. ඉතින් හිතාගන්නට පුළුවන් මේ මුහුදු රළකට කරන්නට පුළුවන් විනාශය කොපමණද කියලා. මේසා අතිවිශාල ශක්තියක් නිපදවීමට නම් හිරෝෂිමාවට එල්ල වුණු ලිටිල් බෝයි වගේ පරමාණු බෝම්බ එකවර 1600ත් 1800ක් වගේ ප්‍රමාණයක් පුපුරවාලීමට අවශ්‍යයි. හිතවතුනි මේ නිසා මෑත ඉතිහාසයේ සිදුවුණු දරුණුතම සුනාමි ඛේදවාචකයේ ලෙස විද්වතුන් ඔවුන්ගේ මත පළ කරන්නේ මෙන්න මේ 2004 දී සිදුවුණු සුනාමි ඛේදවාචකය. 2004 වර්ෂයේ දෙසැම්බර් 26 වන දින පෙරවරු 7:58ට පමණ ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආසන්නයේ රික්ටර් පරිමාණාංක 9.1ක ප්‍රබල භූකම්පනයක් ඇති වෙනවා. මෙය වාර්තා වුණේ ලෝකයේ මෙතෙක් වාර්තා වුණු 4වෙනියට විශාලතම භූකම්පනයේ විදියට. මේ භූකම්පනයක් සමගම ඒ නිදහස්වුණු ශක්තිය ගැබ්වූ මහා දැවැන්ත මුහුදු රළ ඉතා කෙටි කාලයක් තුළ මුහුදු ජලයේ අති විශාල ප්‍රමාණයක් ඉහළට තල්ලු කරමින් බිහිසුණු සුනාමි රළමාලාවක් ලංකාවේ විරල ප්‍රදේශයන්ට කඩාගෙන වදින්නේ කිසිවෙක් නොහිතපු වෙලාවක. හිතවතුනි මේ අති දැවැන්ත සුනාමි රළ එක රටකට පමණක් සීමා වුණේ නෑ. විශේෂයෙන්ම ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ තායිලන්තයේ පමණක් නොවේ මාලදීව ඉන මියන්මාරය සහ සෝමාලියාව වගේ රටවල් 12කට ආසන්න ප්‍රමාණයකට මේ දැවැන්ත සුනාමි රළ පහර කඩාගෙන වදිනවා. ඒ වගේම මෙහි තියෙන විශේෂත්වය තමයි මේ ඛේදවාචකයෙන් දැඩි ලෙස හානියට පත් වුණේ ඉන්දියානු සාගරයේ අවට පිහිටා තිබුණු රටවල්. ශ්‍රී ලංකාවට පැමිණි මේ සුනාමි රළ පහර උතුරු වෙරළේ සිට නැගෙනහිර දක්වා පැමිණ කරපු විනාශය නම් ඉතාමත් දරුණුයි. ගාල්ල, මාතර, ත්‍රිකුණාමලය සහ කල්මුනේ වගේ ප්‍රදේශවලට තමයි ලංකාවේ වැඩිපුරම මේ සුනාමි රළ පහරෙන් විනාශයක් කරේ. ඒ වගේම තමයි මේ 2004 සුනාමි ව්‍යසනයෙන් තක්සේරු කළ ආකාරයට නම් ලංකාවේ මිනිස් ජීවිත 35000ක් පමණ මේ සාගරයට බිලි අරගෙන තියෙනවා.
ඒ විතරක් නෙමේ හිතවතුනි ලෝකයෙන්ම මේ සුනාමි ව්‍යසනය නිසා සිදුවුණු මරණ ගත්තහම 2,35,000කට අධිකව වාර්තා වෙනවා. ඉතින් ඔබට හිතාගන්න පුළුවන් ලෝකයේ මෑත ඉතිහාසයේ සිදුවුණු දරුණුතම සුනාමි ව්‍යසනයේ විනාශකාරී භාවය. හිතවතුනි ලංකාව ගත්තහම සුනාමි අවදානම වැඩියෙන්ම තියෙන රටක් වශයෙන් තමයි විද්‍යාඥයන් විසින් හඳුන්වාගෙන තියෙන්නේ. ඒකට ප්‍රධාන හේතුවක් තමයි මේ ශ්‍රී ලංකාවේ පිහිටීම. ඉන්දියානු සාගරයෙන් 4 වටින්ම මායිම් වෙලා තියෙන මේ කුඩා දිවයිනට සුනාමි රළ පහරක් මගින් කළ හැකි හානිය අතිවිශාලයි. හිතවතුනි දැන් අපි කතා කරලා බලමු මෙගා සුනාමියක් ලංකාව දෙසට පැමිණියොත් අප රටක් වශයෙන් ගන්නට අවශ්‍ය ක්‍රියාමාර්ග මොනවද කියලා. හිතවතුනි මේ මෙගා සුනාමියක් කියලා කියන්නේ සාමාන්‍ය සුනාමියක් නම් නෙමෙයි. සාමාන්‍ය සුනාමියක මුහුදු රළ ගමන් කරන්නේ මීටර් 5ත් මීටර් 30ත් අතර උස ප්‍රමාණයකින්. හැබැයි මේ මෙගා සුනාමියක මුහුදු රළ නම් ගමන් කරන්නේ මීටර් 100 ඉඳලා මීටර් 500 දක්වා වගේ අති දැවැන්ත උස ප්‍රමාණයකින්. ඉතින් හිතවතුනි මෙවැනි දැවැන්ත උසකින් එන සුනාමි රළකින් සිදුවන හානිය ගැන අපිට අමුතුවෙන් කතා කරන්නට දෙයක් නැහැ. එය අනිවාර්යෙන්ම අපිට හිතාගන්නවත් බැරි දැවැන්ත ඛේදවාචකයක් වනු නොවුනුමානයි. මෙගා සුනාමියක් ඇතිවීමට හේතුව විදියට ගත්තාම හදිසි ග්ලැසියර කාදනයක් වගේම විශාල ප්‍රමාණයේ මුහුද අභ්‍යන්තරයේ තියෙන ගිනිකඳු පිපිරීමකින් වුණත් මෙගා සුනාමියක් ඇතිවෙන්නට පුළුවන්. මීට අමතරව සාගරයට යටින් ඇති භූමියේ තියෙන භූතැටි දෙකක් එකිනෙකට ගැටීමෙන් සිදුවන මහා පරිමාණ භූචලනයකින් වුණත් මේ මෙගා සුනාමියක් ඇතිවෙන්නට පුළුවන්. ඒ වගේම අභ්‍යවකාශයෙන් පැමිණි විශාල පරිමාණයේ ග්‍රාහකයක් සාගරයේ ගැටිලා අති විශාල ජලස්කන්ධයක් සුනාමියක් ලෙස ගොඩබිමට ඇදීීමේ අවදානමකුත් තියෙනවා. මේ වගේ මෙගා සුනාමි ලෝක ඉතිහාසයේ කිහිප වරක්ම සිදු වෙලා තියෙනවා. ඒ අතර ඇලස්කාවට 1958 දී බලපාපු සුනාමිය විශාල හානියක් සිදු කළා. මේ සුනාමි රළ පහරේ උස විතරක් වාර්තා වුණු විදියට නම් මීටර් 524ක් වෙනවා. ඒක හරියටම ගත්තහම වැඩුණු පොල් ගස් 26ක් එක පෙළට තැබුවම එන උසට හා සමානයි. හිතවතුනි ඒ තමයි දැනට ලෝක ඉතිහාසයේ වාර්තා වුණු උසම රළ පහර විදියට සැලකෙන්නේ. ඉතින් මේ වාගේ මීටර් 100,000 ගුණයක් උස සුනාමි රළ පහරක් ඔයා ඉන්න තැනටත් ආවොත් ඔයාගේ ජීවිතේ බේරගන්න ඔයා ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද කියලත් අනිවාර්යෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරගෙන යන්නට අමතක කරන්න එපා. හිතවතුනි දැන් අපි කතා කරලා බලමු රටක් වශයෙන් මෙවැනි සුනාමි ඛේදවාචකයකට මුහුණ දෙන්නේ කොහොමද කියලා. ජපානය කියන්නේ නිරන්තරයෙන්ම සුනාමි ව්‍යසනවලට මුහුණ දෙන රටක්. ඔවුන් නව තාක්ෂණය භාවිතා කරමින් වෙරළ තීරයේ දිගට සුනාමි බාධක තාප්ප සහ කඩුලාන පද්ධතීන් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම ඔවුන් නිවාස සහ ගොඩනැගිලි නිර්මාණය කරලා තියෙන්නේ මේ භූමිකම්පනවලට සහ සුනාමි වලට හොඳින් ඔරොත්තු දෙන විදිහට. ඔවුන්ගේ පෙර සූදානම ගත්තහම රටේ සියලුම පුද්ගලයන්ට විනාඩි කිහිපයකට පෙර SMS පණිවිඩයකින් මේ සුනාමි ව්‍යසනය ගැන දැනුම් දෙනවා. ඒ වගේම සුනාමියෙන් බලපෑමට ලක්වන ප්‍රදේශවල ඉන්න ජනතාවත් ආරක්ෂිත ප්‍රදේශවලට ඉක්මනටම ඔවුන් යොමු කරනවා. ශ්‍රී ලංකාව ගත්තාම සුනාමි තර්ජනයට දැඩි අවදානමක් තියෙන රටක් විදියට තමයි සැලකෙන්නේ. ඉතින් රටක් වශයෙන් අපිට ජපානයෙන් ඔවුන්ගේ මේ තියෙන තාක්ෂණය අපේ රටටත් ආදේශ කරගන්නට පුළුවන්. එහෙම වුණොත් අනාගතයේ සිදුවන ව්‍යසන වලින් අපිට කල්තියාම අපේ ජනතාව බේරගන්නට හැකියාවක් ලැබේවි. අද අපි කතා කරේ සුනාමි ව්‍යසනය සහ ඒ ආශ්‍රිත කරුණු කිහිපයක් ගැන. ඉතින් ඕගොල්ලොන්ට මේ වීඩියෝ එකෙන් හොඳ දැනුමක් ලැබෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් තවමත් ඕගොල්ලෝ අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පුංචි ඉල්ලීමක් කරනවා අපිව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. මොකද ඕගොල්ලොන්ගේ සබ්ස්ක්‍රයිබ් එක අපිට ලොකු ශක්තියක් වන නිසා. ඉතින් එහෙනම් අදට අපි මේ වීඩියෝ එකෙන් සමුගන්නටයි මේ සැරසෙන්නේ. සියලු දෙනාටම සුබ දවසක්.